ආයිබෝවන් රසකින්ද TV YouTube නාලිකාවට ඔබ බොහොම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔබ මේ දකින්නේ ඔබ ගෙදරදි ගාලා දෛනිකව ඉවත් කරන පොල් කටු. ඉතින් මේ ඉවත් කරන පොල් කට්ටෙන් රෑ එළි වෙනකොට ඩොලර් ගණන් සල්ලි හොයන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අද දවසේ අපි ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ. පොල් කටු අඟුරු වලින් කාසි පණම් මවන්න රසකින්ද TVත් එක්ක. මේ ආකාරයට ඔබට පුළුවන් වලක් සකස් කරගන්න. මේක තමයි අඟුරු වල කියලා කියන්නේ. ඉතින් ඔන්න මේ අඟුරු වලට ඔබ එකතු කරගත්ත පොල් කටු ටික මෙන්න මේ ආකාරයට පුරවන්නට ඕනේ. ඉතින් මේ සඳහා ඔබ වෙහෙස මහන්සි වෙන්නට ඕන ටිකක්. මොකද පොල් කටු ඔබ මුලින් හොයාගන්නට ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ ආකාරයට වලක් ඔබ සකස් කරගන්න ඕනේ. අඩි 12, 13, 15 ආකාරයේ මේ ආකාරයට වලවල් සකස් කරගෙන ඊට පස්සේ ඔබට පුළුවන් ගෙදර පාවිච්චි කරන අලු ටිකක් අරගෙන මේ අලු වලට භූමි තෙල් මෙන්න මේ ආකාරයෙන් එකතු කරන්න ඕනේ. මේ සූදානම් කරන්නේ වලවල්. දැන් මේ පොල් කටු ටික දාලා ඇතුලෙන් පුංචියට වලවල් සකස් කරගන්න ඕනේ. මේ වටරවුම ඇතුලේ සාමාන්‍යයෙන් වලවල් 5ක් 6ක් 7ක් වගේ සකස් කරගන්නත් ඔබට පුළුවන්. සාමාන්‍යයෙන් 5ක් ප්‍රමාණවත් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට මේ යට තියෙන පොල් කටු ටික ඇදලා පිළිවෙලට ලස්සනට මේක ඇතුලේ වලක් අපි හදා ගන්නවා. මේ හදාගත්ත වලට අර භූමි තෙල් පොඟවපු අලු මිශ්‍රණය මේ ආකාරයට එකතු කරලා තැම්පත් කරනවා. ඉතින් ඔබට පුළුවන් මේ ආකාරයට පොල් කටු ටිකක් එකතු කරගන්න ගෙවල් වලින්. මේක පුංචියට කරලා බලන්න. ඔබට පුළුවන් රෑ එළි වෙනකොට ඩොලර් වලින් සල්ලි ගනින්න. ඒ තමයි ඔබට හොඳ ආදායමක් උපය ගන්න පුළුවන් දෙයක් තමයි මේ පොල් කටු අඟුරු නිෂ්පාදනය. මේ වෙනකොට ලංකාවේ ජනප්‍රිය ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. වගේම වැඩි ආදායමක් ගන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේක. ඔබට හවස 6ට පටන් ගත්තොත් පහෝදා උදෑසන 6-7 වෙනකොට මේ වැඩ කටයුත්ත ඉවර වෙලා ඔබට හොඳ ආදායමක් හොයාගන්න පුළුවන් ක්‍රමය. මේ අපි මේ දේවල් පියවරෙන් පියවර ඔබට අරගෙන එන්නේ රසකින්ද TVත් එක්ක. ඉතින් ඔන්න දැන් අර කතාව අතරතුරේදී මේ ටිකට අපි ගින්දර තිබ්බා. ගින්දර තිබ්බට පස්සේ ඔබට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ වැඩි වෙලා ඉන්න හොඳ නැහැ. දැන් මේ ගින්දර ටික උඩින් මෙන්න මේ ආකාරයට පොල් කටු තිබ්බට පස්සේ මේ පොල් කටු ටික හොඳින් ඇවිලෙන්න පටන් ගන්නවා. උඩින් අපි භූමි තෙල් ටිකක් ඉහිනවර වලවල් වලට. දැන් වලවල් 4ක් ඔබට පේනවා. මේ වලවල් 4ට උඩින් භූමි තෙල් ඉස්ස ගමන් ඔබට දකින්න පුළුවන් මේක ඉක්මනට ඇවිලෙන්න පටන් ගන්නවා. මේකෙදි ආරක්ෂාව මූලික වෙනවා. ඔබේ ආරක්ෂාව ඔබම බලා ගන්නට ඕනේ. ඉතින් ඔබට මේ ආකාරයේ පොල් කටු ටික ගිනි දැල් වෙන ආකාරය බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ කෙරවලේ සිදුරක් තියෙනවා. මෙන්න මේ සිදුර බලා ගන්න. මේ හදලා තියෙන චිමිනිය. මේ තියෙන්නේ උදුණක්. මේකට අපි චිවිනිය කියලා කියන්නේ. ඉතින් මේක සකස් කරගන්නේ මෙන්න මේ වල කෙරවලෙන් මේ ආකාරයට සිදුරක් තියලා එහා පැත්තෙන් අපි මේ චිමිනිය සකස් කරගන්නට ඕනේ. ඉතින් මේ චිමිනියේ ආධාරයෙන් තමයි අද දවසේ අපි ඔබට කියලා දෙන්න සූදානම් වෙන්නේ මේ පොල් කටු අඟුරු නිෂ්පාදනය පිළිබඳව. මේක ටිකක් ප්‍රශ්නේ වැඩි. දැන් මේ රස්නේ වැඩි වේගෙන ඉන්නේ. මොකද මේකට අපි පොල් කටු කවර 15ක් 20ක් අතර ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. මේක ටිකෙන් ටික තමයි වර්ධනය කරගන්නට ඕනේ. මේ ඔබට පේනවා මේකේ කට ආසන්නයේම අපි සිදුරක් තියලා තියෙනවා. මේ සිදුරේ පුංචි බටයක් ආධාරයට සිදුරක් සකස් කරලා තියෙනවා මැටි වලින්. මේ සිදුරෙන් මේ චිමිනියට වාතය ගමන් කරන්න පහසු කරවලා තියෙනවා. ඒක ගැනත් අපි තව ඉස්සරහදී කතා කරමු. ඉතින් මේ ආකාරයට සකස් කරගන්න තියෙන්නේ මේ තියෙන චිමිනිය උඩ. අපි ඉතින් මොබයිල් ෆෝන් එකෙන් තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් මේ සඳහා ආවරණයක් අපි සකස් කරගන්න ඕනේ. ටිකක් වෙලාවක් යද්දි මේක නිමෙන්න වගේ දුම් ගහන්න පටන් ගන්නවා. එතකොට ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයට ආවරණයක් සකස් කරගන්න. මේ ආවරණයේ පුංචි කොටු කොටසක් ඉතුරු කරන්න ඕනේ. මේ දෙපැත්තෙන්ම කොටු කොටස දෙකක් ඉතුරු කරගන්න ඕනේ. මොකටද දන්නවද? මේක ඇතුළට පොල් කටු පුරවන්න පුළුවන් මේ සිදුරු දෙකෙන් තමයි. මේ සිදුරු දෙකත් අපි පස්සේ වහනවා. දැන් මේ වහලා ඔබට පෙන්වන්නේ. ඉතින් මේ සිදුරු දෙක වැහුවට පස්සේ මේ ඇතුලේ තියෙන දුම අර චිමිනිය හරහා තමයි අර බැරල් වලින් තමයි උඩට යන්නේ. මෙන්න මේ ක්‍රමය පහසු කරගන්න අපි ඔබට චිමිනියේ උඩ පෙන්වන්නම්. මේ පේන්නේ චිමිනියේ උඩ. චිමිනිය උඩින් අහස පේනවා. මේ පේන්නේ අර සිදුර. ඔබ අර පොල් කටු වලේ දැක්ක සිදුර මේ චිමිනිය පැත්තෙන් තමයි අපි මේ බලන්නේ. දැන් අර ඔබට පේනවනේ ඇතුලේ දුම් ටිකක් අර ඇතුලේ දුම් කැරකිලා එකතු වෙනවා. දැන් මේ දුම් ටික චිමිනිය හරහා උඩට යන්නට ඕනේ. ඒ උඩට යද්දි
ඇදලා ගන්නවා මේ පොල් කටු වලේ ඇතුලේ තියෙන දුම් ටිකත් කෙලින්ම චිමිනිය ඇතුළට ඇදලා ගන්නවා. දැන් මේ හදන්නේ ගින්දර දාන්න මේ චිමිනියට. මේ චිමිනියට ගින්දර දැම්මට පස්සේ මෙතනින් වහනවා අපි. දැන් මේ පේන චිමිනියෙන් අහස පේනවා. ඔන්න දැන් චිමිනිය ඇතුළට ගින්දර දාලා චිමිනිය වහලා තියෙන්නේ. දැන් අර වලේ තියෙන දුම් ටික චිමිනිය හරහා තමයි උඩට යන්නේ. එතකොට වෙන්නේ ඇතුළේ තියෙන පොල් කටු ටික ගොඩක් පිච්චෙන්නේ නැහැ. අඟුරු වගේ වෙනවා. නමුත් සම්පූර්ණ අලු වෙලා යන්නේ නැහැ. මේ ආකාරයට චිමිනියෙන් අර මේ ඇතුළේ තියෙන දුම් ටික උඩට අරගෙන දෙනවා. හැබැයි ඇතුළේ තියෙන අඟුරු මේ සම්පූර්ණ සීලලා තියෙන පුංචි දුමක් යනවා. මොකද අපි මේක මේ ඔබට ප්‍රායෝගිකව පෙන්වන්න ඕන නිසා සකස් කරන දෙයක්. ඒ වගේ දුම් යන්න බෑ. සම්පූර්ණ සීල් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයට මේ සිදුරෙන් පොල් කටු ටික ඇතුල් කරන්න. මේ වගේ කෝට්ටක් අරගෙන ඔබට පුළුවන් මේක හොඳට තද කරගන්නත් පුළුවන්. ටික ටික තලන්න පුළුවන්. නැත්නම් අපි මේකට කියනවා මේ තල්ලුව දෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මෙන්න මේ ආකාරයට මේ දෙපැත්තෙම මේ කටයුත්ත කරන්න පුළුවන්. ඊට පස්සේ උඩට ආවට පස්සේ දැන් මේ පොල් කටු පිරලා තියෙන. පිරුණාට පස්සේ අපි මේ ආවරණය නැවතත් ඉවත් කරනවා. අවසානම ටික ඇවිලෙන්නට පොල් කටු දැන් මේක සම්පූර්ණයෙන් පිරලා තියෙන. ඉතින් ඒ පිරලා තියෙන නිසා ඒ ටික ඇවිලෙන්නට අපි නැවතත් අර ආවරණ ඉවත් කරනවා. මෙන්න මේ විදිහට තමයි අපි උදුනස් සකස් කරගෙන මේ කටයුත්ත සූදානම් කරන්නේ. මේක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඔබට හැන්දෑවේ 6ට පටන් ගත්තා නම් උදේ 6 වෙනකොට මේ කටයුත්ත අවසන් වෙලා ඔබට මේ ව්‍යාපාරයත් එක්ක හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකේ දෙවෙනි කොටස අපි තවත් වීඩියෝවක් විදිහට ඔබට එකතු කරනවා. මොකද මේක එක දිගට කරගන්න ගියොත් ඔබට අපහසු වෙන නිසා. දැන් මෙන්න මේ වගේ අඟුරු තමයි අපි වෙළඳ පොළට නිකුත් කරන්නේ. මේ අඟුරු වලින් ඔබට පුළුවන් හොඳ ආදායමක් උපය ගන්න. මොකද මේ අඟුරු අපනයනය කරන්න පුළුවන්. මේ අපනයන ආදායමෙන් ශක්තිමත් වෙන්න රසකින්ද TV පොල් කටු අඟුරු දෙවන වීඩියෝව අපි මීළඟට නිකුත් කරන්න සූදානම් වෙනවා.